පියනන වහන්සේගේ පුත්‍රයන් වහන්සේගේ ශිරහත් වහන්සේගේ නාමයෙන් අප සංවිධානය වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදය දේවයන් වහන්සේගේ ප්‍රේමය ශිරහත් වහන්සේගේ සහභාගීකම ඔබ සියල්ල සමග පවතිවා. Happy Valentine's Day. අද පෙබ්‍රුවාරි 14 අද දිනේ ආදරණීය දිනේ අපි මහා ප්‍රේමවන්තයන්ගේ ප්‍රේමයට ප්‍රේමී සංස්කාරයක් වඩන දේවාචාර්ය සහිත සහෝදරතුමා ඉදිරිපත් කරගන්නවා. අද දවසේ නිවෙන වහන්සේ ලෝකේ සංසුන්කමකට සරල කානුෂිකර මහමුද සාගර ගහකොළ මේ හැම දෙයක්ම සංසුන්කමකට සරල අද දවසේ සංසුන් කළා. ඔබ දෝරාගන්න අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේ මේ දවසේ ඔබ වෙනුවෙන් සකස් කිරීමට දෙවියන් වහන්සේගේ බලයෙන් කල්පනා කරන මොහොතක් පාසා අපට මහත් වෙන අපේ දුබලතා දෙවියන් වහන්සේගේ සුවඳකම් ගැන කල්පනා කරන මොහොතකම අපට මතක් වෙන්නේ අපේ පාපීව. ඒ නිසා මනසාරස්කී විද්‍යාවේ යන්නේ සුදු සමාජිකස අපේ දුබලතා බව අපේ පාපී බව දෙවියන් වහන්සේගේ පිළිගන්න.
Samudana Mahansi Samvaya Katha Kata Nubakohan Ka Samvaya Nubakohan Kata Mamaur Isha Baruki Vajakam Kiri Ahake Dan Number Telpuna Parakuara Vetti Insilina Jisse Nam Dananta Vidya Manda Ohuke Putran Nadai Rajaku Amatora Vetti Vada Se Samvaya Vetti Mai Se Ise Karane Ko ये साहू सलू ओमा मराठों ने देखी संगान वहाँ से बिल्कुल भी नुबर वैसे तो कहते संगान वहाँ से जब पूजा करने से आवनी किया जैसे ये पूजा करते वक्त ये बिटर बुद्धिज्म करों ने बिल्कुल अमन बड़े बिल्कुल नहीं मानो बड़े किए थे ना अजवान से नुबर अभिषेक करने के लिए बाजार से Samuel Samudana Mahansi Vadara Devarani Vetti Madhkamini Evita Nagadev Prajamola Yogamani Opamu Vanadavu Obey Samadana Asura Samuel Pitudani Samadana Samudana Mahansi Puja Karan Avi Obahama Pavitrami Masana Puja साहु जैसे ओके पुत्र्यांत पवित्र कोट पूजा के दिन में ओ पेमिकल सामवे एलिया दिसबाला सबरे मां संविधान वहां से अभिषेक करते वहां से सिटी कमांड में किया करते ये संविधान वहां से साहु का पता कोट ओके पेमिकल दिसबा शारीरिक समाज दिसबा नबलान मांदल ममो प्रतीक्षेप केले संविधान मानसे मिनिसा बलाना में नबलन से मिनिसा बलाने बाहर पेनी मदिसे ये संविधान मानसे बलाना सिद्ध से वदार से एविटर जिससे अपना अनहरसा सामने की बिट्रेल में सदस्य मोवा संविधान मानसे तोरा में सामने की Evident, जैसे सम्मा अभिनव के सदस्य महुआ संविधान मान से दौरान से के सामने किया में से जिससे समाज में त्याग सत्य सामूहिक विचार इन सदस्य सामने और एक हुआ संविधान मान से दौरान से के जिससे किया ऐसे किया सामने ओबे पुत्र ने हमदिना में सिटी पे जैसे के नैसे जैसे बिल्कुल ने तब दिल सिटी में बाहर आया ओ बेटवा बना में सिटी आया की आया सामने पन्नू कार्य किया बात ओ में के बना ओ बीए ने तो अब पूजा प्रोग्राम में जैसे किए एविटर जैसे पन्नू करो किया बात ओ में और अब कड़वा संपन्न दीप्तिमान नेत्रुवाला देखने संविधान वहाँ से पता करने नेगेटिव मोह अभिषेक कराना मोह जनता वदार से एविटर सामने तेलुगुला प्रजन ये जनता भूमि सहोदर मिलते
අභිෂේක කෙරේ. එදින පටන් සංවිධාන වහන්සේ ආත්මානුභාවය දාවිත් කෙරේ පිළිපිලි. සාමුවෙල් නැගිට ආපසු රාමායනයට ගියේය. ඊළඟාන්සේ ශ්‍රී වචනය ඔබගේ පිළිතුර
සුවිශේෂක ජෝන් තුමාන විසින් ලියන ලද ශුද්ධ සුවිශේෂයෙන් කොටසකි. සැබෑ මිදිවැල මමය. මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයාමය. උන්වහන්සේ මා තුළ ඇති පල නොදරන සියලු අතු කපා හරිනසේක. පලදරන සියලු අතු වඩා පලදරන පිණිස පාහිනසේක. මා ඔබට වදාළ ධර්ම කරන කොටගෙන ඔබ දැනටම පිරිසිදුය. මා තුළ සිටින්න මමද ඔබ තුළ සිටින්නේ. අත්ත මිදිවැටෙනාවේ නැත්නම් වෙන්න පලදරන්නට ඊට නොහැකිසේ. ඔබ මා ඒකාබද්ධ නොවන්න නම් පල දැරීමට ඔබට නොහැකි. මිදිවැඩ මමය ඔබ අතය. යමෙක් මා තුළ සිටින්නේද මම ඔබ තුළ සිටින්ද ඒක නැත්තේ බොහෝ පලදරයි. මන්ද මාගෙන් වෙන්නව කිසිවක් කරන්නට ඔබට නොහැකිය. යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක්වෙන් පිටත දවනු ලැබ වියලියයි. වියලි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ. ඒවා දැනී යන්නේ. ඔබ මා තුළ සිටින්නහු නම් මාගේ වචන ඔබ තුළ පවතී නම් ඔබ කැමති දෙයක් අයදින්න. එය ඔබට දෙනු ලැබේ. මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණුනු ලබන්නේ ඔබ බොහෝසේ පලදරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන්ය. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාහුවෙන් මමද ඔබට ප්‍රේම කළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න. මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන්වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේම ඔබත් මාගේ ආඥා පිළිපදින්නු නම් මාගේ ප්‍රේමයේ පවතින්නය. මේ දේවල් මා ඔබට ප්‍රකාශ කළේ මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇතිවන පිණිසත් ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත්ය. මාගේ ආඥාව නම් මා ඔබට ප්‍රේම කළාහුවෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න යන්න. යමෙකු තමාගේ මිතුරන් ලෙස දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. මා ඔබට අනුකරන දේ ඔබ කරන්න නම් ඔබ මාගේ මිතුරෝය. මෙතැන් පටන් මම ඔබට දාසිකයයි නොකියමි. මන්ද දාසෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදනී. ඒ මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ලම ඔබට දන්වා වදාළ බැවින් මම ඔබට මිත්‍රයෝයයි කීවෙමි. ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කළෙමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ පලදරන පිණිසත් ඔබේ පල පවතින පිණිසත් මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුවද උන්වහන්සේ ඔබට දෙන පිණිසත්ය. මා ඔබට අනුකරන දේ මෙයයි. එකිනෙකාට ප්‍රේම කරන්නේ. සංවිධානන වහන්සේගේ ශ්‍රී සුභාරංචියයි. මෙම මොහොතේ අප ශ්‍රේෂ්ඨවන අද දින ජන්මනාවේ වැඩ කරන පූජකවරයා
ඉන්නාදුව ගරුදේවාචාර්යතුමා පූජකවරයා මේ බාරදුව භාගයෙන් බාරදෙන සඳහා සභා ශ්‍රේෂ්ඨයන්ට කීපවරයා ගෞරව දැක්වීමට පොරොන්දු ලබනවා. පූජකවරයා මේ සිටින නිර්මල නවීනිකායික කරු සජිත් කෙරින කන්දවල දේවාචාර්යතුමා මේ පැමිණේවා. गौरवनीय राजगुरु विमानन वහන්සේ මේ අපස්වරණාට පූජක ගුරුවේ අතිපරිශුද්ධ වාදකීන් අවරණයෙන් ශිරෝ සභාමාත්මාව වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. මොහොසුසෙක් පාඩම් හිතුරු ජනතාවගෙන් විමසූ පසුවල පූජක පුහුණුව බාරවෝගේ වාදකීන් අනුමැතිය ආනන්ද මේ අවස්වරණායි සුදුසෙක් ලෙස එදිගේ බවට මම සාක්ෂි දෙමි. දෙවිසාරණ සේගේ සහ අපගේ අලංකාර සේවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පීඩාකාරයෙන් යැදෙමින් මේ අත්දැකීම පූජක ගුරුවේ අතිපරිශුද්ධ වාදකීන් සඳහා තෝරාගනිමු. එවන් වහන්සේට සෝස් වේවා. සජිත් කෙරින දේවාචාර්යතුමනි වහන්සේට අපි සුදුසුකම් කරනවා ඔබගේ ආදර අනුභව දීර්ඝ සදානික මම වේ පැරණි සම්පූර්ණ ජනන සම්පදායේ නාම සමීප උපමා විදිහට පැරණි සම්පූර්ණ අපේ ඉන්නේ ඉස්රායල් ජනතාව සමානතාව මිදිරායි. එහි මිදිරායි රකින්නේ ආදිපුතුරුන් එස්රායිලේ රජවරුන් සහ ඉරසකේ පැරණි සම්පූර්ණ විදිහට උපමා එදිටම ජනතා උන්වහන්සේගේ සමානතිය අපි පස්තිම ගන්නොත් ඒ දවස්වල අවබෝධයක් තිබෙනවා ජීවන වෘක්ෂයක් the tree of life. එදිටම ජෝසෆස් ඉතිහාසඥ ලියනවා පුරා යෙරුසලම් දේවාලයේ ඉස්සරහා රණින් කරවපු ඉදිරියක් තිබුණා. ඒ මතක් කරන්නේ ඉස්රායල් ජනතාවට. පැරණිස්මේ දැක්මාන ඉදිරියට ඉස්රායල් ජනතාවයි. ජෝන්තුමා ඔය සුබාරන් කියන දායේ තිබිච්ච චින්තනය දාර්ශනික ප්‍රේතෝ ඔහු කියන්නේ අසමසම ලෝකයේ නියමයි වල එහෙම සාධනනවා මිදිරාක් කියන්නේ. ඒ විශේෂයෙන්ම කතා කරන්නේ නිකන් මිදිරාක් නෙවෙයි පරිපූර්ණයේ කතා කරන ආකාරයට ඒ විදිහට සාංශේ ජෝන් පහළ කියන්නේ සැබෑ මිදිරාක් ජෝන් විශේෂණ පාඩේ සැබෑ කියලා යොමු කරන්නේ අර ඉරේ පස්සේ ඉදිරියට ගලනවා
ඒ සංකල්ප ගන්නවා කියන්නේ ජාතමානීය සැබෑ මිදිවැඩ මම සංඥාන කුසේ මිදිවැඩයි උද්‍යාන පාලකයා දෙවියන් කුසේ අද්භූත අපි බද්ධ වීම අපදානවා ඔය ඒකෝ ඒකී කියන වචනේ මම යහපත් කරන්නේ ආදී මම සැබෑ ආහාරයේ ඒකෝ ඒකී කියන ඔය ඉගෙන ගන්න ඉන්නේ වැඩවලදී තියෙන සමානතාවයට වඩා ව්‍යාකරණ මේ මිනිවල මම ඔබ අතුමිය කරන ඉදිරිපත් මොකද ඒ බද්ධවීමෙන් තොර ජීවිත නැහැ. බද්ධවීමෙන් තොර පරලෝක නැහැ. හරිය ලස්සනයි. විශේෂයෙන්සේ පාවිච්චි කරන බොහෝ වචනවල ග්‍රීක ව්‍යාකරණ සාතුරුකම් පමණ ඒ විශේෂ වචනේ තමයි ග්‍රීක අයස්සෙස් මෙතන මේනා විවේක මානව පවතින කියන්නේ වර්තමානයේ පවතින අනාගතයේ නිරන්තරයෙන්ම පවතින කියන මේ වචන තුනකට ග්‍රීක වචනය මේනාගේ විශ්වාසයේ සුවිශේෂී වචනයක් විදිහට පාඩක. ඒ යාම තමයි අදට තමයි මේනාගේ පවතින නොනවත්වා පවතින නොකඩවා පවතින දිගටම පවතින කියන අදහසම පරිදි විවිධ මේනාගේ කියන තේරුම. එතකොට අපි කියනවා අපේ ජීවිතේ රැඳෙන්නේ ජීවිතේ නරඹන්නේ ජීවිතේ පෝෂණය ජීවිතේ පාලනයේ ඒ වගේ දුරන පමණයි. එතකොට මේ වර්තමාන අනිවාර්ය වර්තමානයේ දුක්කේ ඊශ්‍රායල් ජනතාව තමන් විද්‍යාලයේ හඳුන්වන්නේ ඒ යමාකාරක අර ගෝත්‍රික අදහසක් මේ අපි විතරයි විද්‍යාලය විද්‍යාලයේ ඒ අය අපේ විද්‍යාලයේ දෙවියන් සංකල්පයේ අපිට විතර මතක් කරනවා විද්‍යාලයට අර්ථකථනය කරනවා සම්බන්ධ වෙනවා මම හිතන්නේ අද්භූත වැඩක් අපි සම්බන්ධ වෙනවා විද්‍යාලයේ බලාපොරොත්තු වෙන්නේ ලොකු කොලරේ විද්‍යාලයේ 209 ජෙනරේට් ජෙනරේට් වර්තමාන සත්‍යන සංකේත කරගන්නදී ඔය වල විතර නෙකට වල වල විදිහට අනුසරණය විශේෂයෙන්ම කියන්නේ මම සැබෑම එතකොට විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ විදිහවල නෙවෙයි විදිහුනේ සැබෑම අපි ශාස්ත්‍රයේ උන්වහන්සේ දුරවන්නේ අපි හදලා අර ඩාන්ස් වගේ විදිහට වල ඒ විදිහේ සම්පූර්ණතාවය වර්ධනය අත්‍යවශ්‍යයි. ඒ නිසායි දාහවල විරෝධතුම වේදනා වර්තමාන පාපහංසි කියනවා. පූජකවරේ අනාගතයේ රැඳෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ අපි අපතුල තිබෙන බද්ධවීම තුළම පමණයි කියනවා. The identity of a priest is determined to the fact that he is connected to the Lord. Ada lokaya වෙනස් වෙමින් පවතින කෘතිමකුත් සොයන්නේ ඉතින් ආර්ථිකය ගෝලීය මාර්ගය රැකියාව ස්වභාවය ඔන්ලයින් ඩාන්ස් ඉස්සරහාදී කොවිඩ් සංකේතයේ ඉස්සරහා අපි හෝම්වර්ක් කරන ඉස්කෝලේ කරන විදිහට කරන වැඩ
ඊට පස්සේ කොවිඩ් කාලේ පටන් ගත්තා working home කියන concept එක. කුසලතාව සුදාරයක් විඥානයක් අපි ගන්නවා සීක්‍රේ වෙනස් වෙනවා. අපේ රටවලම අපි දෙයක් online jobs ඉස්සරහට අපි රැකියාව සාධනයක් කරනවා. දැන් ගෙදරින් නම් රැකියාවක්. මේ සමාජීය පරිවර්තනය තුළ අපි දිවසතරේ ඉගෙන ගන්න කාලේ අවුරුදු 30කට වගේ ඉස්සර වෙලා අපි සමාජවල තත්ත්ව කරා අපේ අධිකාරාල නිර්මාණයක් නලකුණ සභාවක් අවසනාව අවුරුදු 30කට පස්සේ තාම අපි කතා කරන්නේ අපේ කතාකාරන සිද්ධ වෙලා නලකුණ සභාවේ මම දැක්කා ලිපියක සම්බන්ධ we need to make a shift from the maintenance mode to the visionary mode here. එතකොට නරඹන සභාවේ අපි විෂනාරි සභාවකට යොමු වෙ හැකි අපි සංගායන මහන්සිය තුළ පවතින සමානතාවය පාන. ඉතින් උදාහරණයක් ගන්නවා. ඔය මාතෘකාවේ පාඩකස්ස අපිට වැඩි කාර්යයක් අපි දිනුකස් වලට පත් කරනවා ගණන්ස් එතකොට අද දියු අතු ගණන් දෙකම ශාස්ත්‍ර කුලීස එහෙම අපි විශ්වාසයෙන් අපි අපි බලන්නේ Kristu පාරමී පියාණනි මට ආරම්භ දෙනවා එතන මගේ හැකියාව මට නිවු ගන්න පුළුවන් කියන්නේ අනිත් කීයට අපිට එන ඉල් මම කියන්නේ පාර ඔබසේ දිවිපිටුනේ ඔබවහන්සේ හැකියාව උද්දීපනය කරගන්න නෙවෙයි. එතකොට අපි ඒ පැති ඔබ දෝරගත්ත පතුලේ ප්‍රකාශනය සාමාන්‍යයෙන් දෙස්නා. එතකොට පුරුදු හදන්න. එතකොට මුලින්ම සාමාන්‍යයෙන් වැඩිවෙනවා. සාමාන්‍යයෙන් කටින් පිළිගන්න සිද්ධ වෙනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා දෙවියන් වහන්සේ දුක්ුණා සාමයෙන් කරනවා කියලා සමෝගේ පන්තිවල රජන්නේ තමන් කළ යුතු දේ වෙනමද වෙනත් දේවල් කරන්න. උන්වහන්සේ තුළ අපි හිතමු යුදාස් අපොස්තල ඒ 12 දෙනා කෙනෙක් උසස් දෙයක් නෙවෙයි ඒ ක්‍රිස්තුස් වහන්සේගේ පත්‍රයයි. එනිසා අපි මේ ජෝන් මහරේ දකිනවා එවැනි යතු පාහිනෝ ඉවරි කිපනිනෝ ඒවා ඉදි මුචරන්නේ ඔබ සාසන විද්‍ය හදාරනවා කියනවා ඒ කියන්නේ දේවනාමික යාන්ත්‍රණයක් නෙවෙයි කවුරුහරි කරපුවාම ගන්නවා. It is not the canonical procedure to punish. This is all say. Yamana anugraham කරනවා. ඔබ මානසික පවතින නැත්නම් ඔබ බලතරන්නේ නැත්නම් මෙන්න මේ වගේ දෙයක් විය හැකි සාමාන්‍යයෙන් යුදස්ස වෙච්චේ වගේ. ඒ නිසා අපිට උන්වහන්සේ සමග ක්‍රිස්තුස් වහන්සේ කතා කරන්නේ තමන්වහන්සේ කියනවා. උන්වහන්සේ මම සැබෑ දෙවියන් කියලා කියන්නේ උද්‍යාන පාලකයා පියාණන් වහන්සේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ බුදුරජාණන් වහන්සේ සහ පියාණන් වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය ඉතාමත් සුපැහැදිලිව ප්‍රකාශ කරනවා. මේ දෙවියන් වහන්සේ ස්වයංഭූතරන් වහන්සේ නම් කියන්න බැරි තරණ වහන්සේ ලෝකේ නිර්මාණය කළ දෙවියන් වහන්සේ මහා මුද දෙවියන්ගේ ජනතාව මහා
අධිරාජ්‍යයන් පරම දෙවියන් වහන්සේ මගේ තාත්තා. Our experience, Jesus was able to call this Almighty God Father because of his relationship with the Father. ඒ බන්ධනීය එතකොට යේසුස් වහන්සේ ඒ බන්ධනීය උන්වහන්සේ අපි දකිනවා අරගෙන තුල තමන්ගේ කණිකම තුල යෙත්සමනී දකිනවා ඒ තාත්තගේ තියෙන සම්බන්ධතාවය අවස්ථාවක්. එතකොට පුරුෂයන් ඒ සම්බන්ධතාවය නැති කරගන්න කැමති නැහැ. ඔබ මානසික වන්ද ඒ සම්බන්ධතාවයේ ඉරිතැනීමක් හරියමයි. ඒ අරමුණේ තුල හරියට තුලයි ත්‍යාගයේ අපිට වෙන්නේ. එතකොට යේසුස් වහන්සේ අපේ බලාපොරොත්තු වෙන පාඩේ ප්‍රේමේ පාඩේ කීකරුවේ පාඩේ පාඩේ අයිති ගහදරේ පාඩේ උද්‍යාන පාඩේ සහ ඒ ප්‍රේමේ අනිත් පූජිතවරේ පැවිදිවරේ අපි පදරනවා අපි දෙවියන් පදරනවා අපතුලේ පදරනවා සංඝාරණස් ඒ නිසා පවතුමා ගලාන්තරයේ ලිපි සංඝාරණයේ මාමනේ මාමෘතියක් වෙන්නේ මාමෘතියක් වෙන්නේ යේසුස් වහන්සේ කියන්නේ ඒ නිසා උන්වහන්සේ බුදු පැවතීම ශ්‍රාවකගේ පාරයයි පදරනවා උන්වහන්සේ තුළ අපි හිතේ උන්වහන්සේගේ වචන තුළ පවතින එතකොට වෙලික තුළ කියන වචනේ අපිට හම්බ වෙනවා මේ උපමාව වෙලික අපි දකිනවා ලෙලි උඩකවල අනිත්‍යයෙන් වෙනක ගණන් කතාවකට එතකොට මොසස් ජෝසුවා වෙන් කරනවා ඒ වගේ ඔබව අපව ගිහි පූජක ජීවිතවල ස්වාමීන් වහන්සේ වෙන් කරනවා උන්වහන්සේගේම සේවාව පූජක ජීවිතවල පැවිදි ජීවිතවල අපි අපි මතක් කරගන්න යුත්තේ අපි ක්‍රියාත්මක කරන අපේ ස්වාමීන් වහන්සේ ක්‍රියාත්මක කරන බව. අපේ අනුපාත අපේ වැරදි අපගේ කඳුල වේදනාව අරමුණ ඒ තුන වහන්සේ ක්‍රියාත්මක කරනවා. මේ ක්‍රියාතුරු උන්වහන්සේ අනුපාත. පරමදන් අතුරට වඩා මේ ක්‍රියාතුරු හරි පහරනවා. ඒ වේදිකාවේ ඉලිලා අනිත් අතුරට යනවා. ඒ නිසා මෙන්න යොන්කම පහරනවා කියනවා. මේ වේදිකාවේ කපාදේ අවශ්‍යතාව. අපි වචනේ තුළ ගැනීම අපගේ විකාරය අපේ විශේෂාන්තරයේ නිර්වන මරියාවන්ට විශේෂ මත්‍යාගය වචනේ දාස අපිට උදාහරණයක් අපිට දීගෙන එතුමිය ආදර්ශයක් එතුමිය ජෝන් දෙකේ කාරණවල මඟුල් Kristus වහන්සේගේ ප්‍රසිද්ධිය ඥානයේ Kristus වහන්සේ සම්පූර්ණ ඊට පස්සේ අපි දකින්නේ නැහැ මරියුමිය වෙනත් ප්‍රාර්ථනාවක් අපි දකින්නේ නැහැ ආවෝහන් අපි දකින්නේ නැහැ සුවිශේෂී ප්‍රාර්ථනාවක් කරන මරියාව විදිහට විහාරව පවතී ඒ පැවැත්මේ උපදින අපි දකිනවා Kristus වහන්සේ කුරුසිය දරාගෙන සහ හල්වාරේ කුරුසිය පාම මරියාව ඉන්නවා වචනේ කරන්නේ බන්ධන එතකොට අපි දකිනවා බුද්ධයන් වහන්සේ විතරක් නෙවෙයි මරියාවගේ ජීවිතය තුළ ක්‍රිස්තුස් වහන්සේ කතා කරන්නේ මානව ප්‍රේමී බව. පියාණන් වහන්සේ මානව ප්‍රේමී කරාසේ මම ඔබට ප්‍රේමී. එතකොට ක්‍රිස්තුස් වහන්සේ අර අප්පා එක්ස්පීරියන්ස් ආපිය දෙවියන්වහන්සේ කතා කරන්න පුළුවන් කියන්නේ කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ සංසන්දනය කරන්නේ නැහැ. අම්මිකුයි දරුවෙකුයි අතර තියෙන සම්බන්ධය.
මම පියා දරුවෝ අතර තියෙන සම්බන්ධතාවය නෑ. විශ්වාසයේ කතා කරන්නේ දේවතාවගේ. ආරම්භයක් නැති, අවසානයක් නැති, කොන්දේසියක් නැති, තරාතුරක් නැති, හරියක් නැති, ප්‍රමාණයක් නැති අපරිමිත දේවතාවගේ ආත්මයේ පවතින විශ්වාසයේ කඳවන්නේ ශ්‍රාවකය. මේ පැහැදිලිම පද සත්‍යයෙන් it is not a mystical experience. This is a concrete experience. මම හිතුවේ අපොස්තලගේ ක්‍රියාවක පුරාම අපි කරනවා. මේ ප්‍රායෝගික ක්‍රියාකාරීකම අපොස්තලගේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ තුළ කොයි ආකාරයක පවතින්නේ ඒ ආකාරයෙන් ඔහුගේ පරිණතයම සිදු වෙනවා. ඒ නිසා මේ අර ඥානවත් දෙයක්නේ දේශනා කරන්න මාතෘකාවක් නෙවෙයි ජීවත් වෙන්න අපිට ප්‍රතිපත්තියක්. අපි උන්වහන්සේ තුළ පවතින අපේ ජීවිතය ලබා ගන්න විතරක් නෙවෙයි අපේ ජීවිතය අවසාන වශයෙන් අපි හොයන්න උනන්නේ මගේ ප්‍රේමය ඔබ තුළ වන පිණිස. ඔබේ ප්‍රේමය මා තුළ පරිපූර්ණ වන පිණිස එතකොට මෙතන මේ අපේ පෞද්ගලික සම්පූර්ණයක් ගැන නෙමෙයි කතා කරන්නේ. අපගේ සම්බන්ධවීම තුළ අපි මහිමයට පත් කරන්නේ, අපි පරදරන්නේ පියාණන් වහන්සේ මහිමයට පත් කරන්නේ. ඔය අපි පූජික කවියක් කියනවා නම් අපේ සභාව අර අපොස්තලගේ ක්‍රියාවලියේ ඒ අත්දැකීම් ලංකාවේ අප සමාජයේ අපි අත්දැකීම්. එහෙම දිනනවා අපිට අපි මොන දෙන අභියෝග නෙවෙයි. අපි තාමත් අපි ඉන්නේ තාමත් නඩත්තු සභාව. පූජිත පත්‍රිකක් දුන්නා. සමාජාචාරක විධාන කරනවා. මේ නිසලෙ මට ලැබෙන්නේ. මේ අනුතරේ මට ලැබෙන්නේ. මට කොච්චර වේගයක් ලැබෙන්නේ. කොච්චර සමාජ පිළිගැනීමක් ලැබෙන්නේ. ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හරියට අත් විදියට පත් වෙලා නැහැ. දිවිම රෝගයක් වගේ නිසා සිද්ධ වෙනවා අපිට එය පාන. ඒ නිසා ගරුන් සතුට පිළිගන්න ඒවා කරන්නේ සහෝදර වෙන්නේ අපේ ජීවිතේ අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ බද්ධ ජීවිතයක් කරගන්නද අපි අනිස්කාර කරගන්න. එබැවින් පූජක ගුරුවරයෙකුට ඔසවන හැම සිටින ප්‍රියපුත්‍රය. ගුරු දේවයාණන් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉගෙනීමේ ඔබට බැරෙන පරිසුද්ධ විදියට ඔබ සම්පූර්ණ පිළිගෙන යන දේ වචනය සියලු දෙනා අතර පතර කරනවා. ඔබගේ ආශිර්වාද අනුගතවන්න මේ වසරේ අපි 210 සාකච්ඡාවේ නිකාය ආරම්භ කරනවා. සංඝයා වහන්සේගේ ආනුපාතය මෙන්න කරනවා. මෙන්න කරන ඔබ කියන්නේ විශ්වාස කිරීමකට. ඔබ විශ්වාස කරන්නේ ඉගෙනීමකට. උගන්වන්නේ පිටපැත්තකට වඩා මේ අයුරින් ඔබ උගන්වනවා. දේව ජනතාවගේ පෝෂණය පිණිසම වේවා. එමගින් දෙවියන් වහන්සේගේ පරිසුද්ධ සභාව වන ගුරුවරයෙක් වචනයෙන් සහ ආදර්ශයෙන් ගොඩනගන්නට ඔබගේ ජීවිතයේ පාරිශුද්ධත්වය හිතන විශ්වාසයෙන් හට ආනන්ද ජනක සුගන්ධය වේවා. එලෙස ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ පරිසුද්ධ කිරීමේ මෙහෙවරද නියමයි. එබැවින් ඔබගේ තේමාව සදහතුන්ගේ ආධ්‍යාත්මික යානයේ පරිපූර්ණ වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ සදහතුන් සම්පේ උතුරේ දේව ප්‍රසාදනාමයේ ප්‍රධාන කිරීමේදී ලේ දැක්වීමකින් තොරව පූජාසනයේ මත ඔබගේ ලෝකෙ පිළිදෙන ක්‍රිස්තුස් වහන්සේගේ යානයේ සමග සම්බන්ධ වීමේ මෙහි පරිපූර්ණත්වය උදා වෙනවා. එබැවින් ඔබ කරන දේ කෙරුණා. ඔබ පුදුම දියම් කරන්නේ ස්වාමීන් වහන්සේගේ මරණය සහ
උද්දාන අභිරහස සමරන අය ලෙස ඔබගේ සිරුරේ සියලු කෙලෙස් නසා නම් භාවයේ විතුර දීර්ඝීමට ඉරිනයි. ප්‍රසාද සමාප්තිය මගින් ඔබ අන්මය දේව ජනතාවට ඉදිරිපත් සම්මි සත්‍යාදී දේව ප්‍රසාදනාවේ මගින් ක්‍රිස්තුස් වහන්සේගේ සිදු සභාවේ නාමයේ ඔබ පෞරමාත්ම කියනවා. සිදු තයිගේ ආරම්භවල රෝගී සංසර්ගිකද දේව වන්දනාවේ පිළිවෙල පාත්‍රයකද දේව ජනතාවේ පමණක් ලෝකේ සඳහන් යායන යන තුලින් ඔබ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් යටින් පුදනාමිතුද ඔබ නිවසුන් අතරින් තෝරාගෙන ලැබුවේ ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේගේ කටයුතු වල නිරන්තරයෙන් බව සිහිපදා ගන්න. එබැවින් ස්වාර්ථය නොදකා ක්‍රිස්තු රාජ්‍යයේ ඉමුණු පමණක් සම්පූර්ණ පූජකයන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවාව නිරන්තර සන්තුෂ්ටිය සහ අවංක ප්‍රේමයෙන් ඉදු කළා. අවසන් වශයෙන් ප්‍රිය පුත්‍රය සිදු සභාවේ ශ්‍රී සිරසට එළියලා වන ක්‍රිස්තුස් වහන්සේගේ දේවාවෙහි අනුගුරු හිමිපාන සමගින් සහ ශ්‍රේෂ්ඨයන් සමගින් එක්සිත සහ එතුමන්ලාගේ යහපත් වෙසෙන සදහම් එක පමණක් තුළ එක්රැස් කිරීමට පිරිනමයි. ඒ අයම ශුද්ධාත්ම වහන්සේ තුළ ක්‍රිස්තුස් වහන්සේ මගින් පියාණන් දෙවියන් වහන්සේ වෙත ඔබ ඔවුන් මිලියවන්නේ සේවය ගැනීමට නොව සේවය කිරීමට ගැටලුවන් සොයා ගලා ගැනීමට පැමිණි යහපත් එළියා නිමහත්වාදක්ෂ ඔබේ ඇසිදිරියේ විතර පවරා. පූජිත දුරේ ගැනීමට පෙර මෙම මෙහෙයවර බාර ගැනීමට ඔබගේ අභිප්‍රාය දේව ජනතාවගේ ප්‍රකාශ කළ යුතුයි. පූජිත දුරේ තුළ ශුද්ධාත්මයන් වහන්සේගේ පිටාදානය කරුණු දුරේ යෝග්‍ය සහ ක්‍රියාකාරී ලෙස සංවිධාන වහන්සේගේ බැලුම් පූජා කිරීමේ මෙහෙයවර කිරීම ඔබගේ අධිෂ්ඨානය ශ්‍රී සුභාරාජ්‍ය දේශනා කිරීමෙන් සහ කතෝලික ධර්මයේ පහදා දීමෙන් සම්භාවනීයව සහ ප්‍රඥා සම්පන්නව ශ්‍රී වචනේ දේවාවෙහි න්යායීම ඔබගේ අනුස්ථානයේ සිදු සභාවේ සාම්ප්‍රදායිකව දිව්‍ය වහන්සේගේ මහිමේ සමහාය දේව ජනතාවගේ පරිසරයේ සමහාය ක්‍රිස්තුස් වහන්සේගේ අභිරහස් විශේෂයෙන්ම දිව්‍ය පූජා යාදී අභිරහස් සහ සම්මි සම්පන්නයේ දේව ප්‍රසාදනාය විශ්වාසවන්තව ගෞරව සම්පන්නව සිදු කිරීම ඔබගේ අධිෂ්ඨානයේ රැකවරණය පිණිස දේව ජනතාව ඔබේ පවරා ගන්නට ඔවුන් මත දෙවියන් වහන්සේගේ දයාවන්ත පාවනකට සමහා අප සමගයේ තුලී අයදී නොකඩවා යැදීමේ විධානයේ පිළිපැදීම ඔබගේ අධිෂ්ඨානයේ අප වෙනුවෙන් පියාණන් වහන්සේට පිරිසුදු යාගයක් වීම තමන් වහන්සේ පුද කළ උත්තම පූජකයන් වන ක්‍රිස්තුස් වහන්සේ හා වඩා සමීපව සමගතා සම්බන්ධ වීම සහ සියලු දෙනාගේ ගැටලු සඳහා ඔවුන් වහන්සේ සමග දෙවියන් වහන්සේට ගැටවීම ඔබගේ අධිෂ්ඨානය. සොයන සජිත් කිරීම ඔබ සේවය කරන රාජ්‍ය වසන් මහානගර
රජුන් හිමි පානන් සහ ඔබගේ පැවිදි කාලයේ ශ්‍රේෂ්ඨ ගෞරවය හා තීව්‍රකම දැක්වීමට ඔබ පොරොන්දු වනවා. දෙවියන් වහන්සේ බුදුරජාණන් කාර්යය පූර්ණවන්සේම පූර්ණත්වයට පමුණුවන සේවා. मैं मोहम्मद सुदो सभा संप्रदाय अनुकूल दिव्यवासी के लिए स्वर्गीय सांपर संप्रदाय में जन्म दर देवाचार्य नंदी वेवे आयतने सिर सांप्रदाय में प्रार्थना गायना करना पूजन और अपेक्षक दर देवाचार्य दुआ मुनिंदला बेटी यात्रा करना अगर सिर मुस्तकिल होगा दानिम बेटी इतमान बेलम में यदुमंड एक वन लेसर आराधना करना एवं भारतीय अवसानी राजदूतों पाना अमन में सीधा अवसानी यदुमंड उच्चारण करना है यह आशिष देना है सीधा पूजन दूरी संघात अपदेवाचार्य सहोदर की उन्होंने मन स्वामी जीवना बहुल वासना शीलवंत देव्या से याद करता
පූජ්‍ය ගෞරවනීය මහා වේදවස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් අභිෂේක කරන ලබන සඳහා ඔබ වහන්සේගේ දායකත්වයට අප විසින් පහළ කරන ලබන ඔබ වහන්සේගේ ප්‍රසාද වරන් ලෙස නිතර නාමෝදානය කරගන්නට මෙකී අප සංවිධානය ලබන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාපල ලැබේවා. මෙයන් ගාම්භීර මොහොතේදී අපස්තිර වේගයේ සිටගාගෙන සුදෝස සම්ප්‍රදාය අනුකූල කලබල විවාහ පූජා කර අපේක්ෂිතයාගේ විසමන තම දෑතවා යාඥා කරති. රසසින සීලෝපේ තුමාලාද ඥානතුරු පූජක අපේක්ෂිතයාගේ විසමන දෑතවා කර යදුමට එක්වෙති. ඥානතුරු රදගුරු හිමිපාණ අභිෂේක ආයාචනා යදුම ගායනා කරන සිල්ව පූජක තුමාලා පූජා සමයේ නැගී ඉනාතුරුව නවක පූජක තුමන්ට තමන්ගේ ක්‍රිස්තු මාසයේ අනුද ගන්නා බව සංකේතවත් කරන එතුමාගේ දෙමෝපියන් විසින් පූජා සමයේ වෙත රැගෙන එතුමාන්ට මේ පූජක පන්දනාව දෙවා චසුබලේ එතුමාගේ ආත්මික පියතුමන් විසින් පන්දවන ලබයි. දේව ජනතා පාරිශුද්ධවත් කරන සඳහාද දෙවියන් වහන්සේට යාපන සඳහාද පූජකතුමාගේ දෑ ඉනාතුරු සුද්ධ ක්‍රිස්නා තෛලයෙන් ආලේප කරනු ලබයි. පුදසුන මඟ පෙදිර නඩුරු නිහිකරණ යාපනදී තමාන්ද පංගුකාරයන් දීයුතු බව ඔහුට සිහිපත් කරන දේව ජනතාව විසින් පිළිගන්නු ලබන උපසහිත තැටියද විදේශ අඩංගු පාත්‍රය ඉනාතුරු එතුමාන්ට පිළිගන්නු ලබයි. පුදගුරු වරම් දානය කිරීමේ උතුම් පිළිවෙත නිමා කිරීමේ නව පූජකතුමා තම පූජක සහෝදරත්වයට බාර ගැනීම සංකේතවත් කරමින් රස සිද්ධ පූජකතුමාලා නව පියතුමාන්ට සාමසිකාචාරයෙන් පිළිගන්නු ලබයි. අවසානයේ නව පූජකතුමා විසින් සිය මංගල ආශිර්වාදය තම පවුලේ සමග පුදගුරු ලබයි.
පදනම් වා